ශ්‍රේයන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ශ්‍රේයන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකෙන් ඔයාලට ඊශ්‍රායලයේ හදන කෑම වර්ග ගැන දැනගන්න පුළුවන්, කෑම හදන විදිහ දැනගන්න පුළුවන්. ඒ වගේම කෑම හදන ගමන් ඔයාලට හීබ්‍රු ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට ඒ කෑම වලට ෆුඩ් අයිටම් වලට හීබ්‍රු වලින් කතා කරන විදිහ තමයි මම කියලා දෙන්නේ. ඉතින් වැඩ අඩුවෙන් රස වැඩියෙන් ඔයාලට ඊශ්‍රායල් කෑම හදන්න මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් අපි යමු අද හදන්නේ මොනවද කියලා බලන්න. අද මම හදන්න යන්නේ ක්‍රූෆ් මෙමුලේ කියන කෑම. ක්‍රූෆ් කියන්නේ ගෝවා, මෙමුලේ කියන්නේ ඒවා මස් හාල් එක්ක එකට උයන එකක්. එහෙම කෑම එකක් තමයි මේක මෙමුලේ කියලා කියන්නේ. ඉතින් මුලින්ම මම මෙන්න මේ විදිහට ගෝවා ගෙඩියක් අරගෙන ඒකේ කොළ මේ විදිහට ගලව ගන්නවා. කොළ ඉරෙන්නේ නැති වෙන්න ගලව ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට කොළ ගලව ගන්න. ඊට පස්සේ මම මේ ගලවගත්ත ගෝවා කොළ සේරම ටිකක් ලොකු භාජනයකට දානවා. ඔක්කොම එක භාජනයකට දාගන්න පුළුවන් තරමේ භාජනයකට දාගන්නවා. ඊට පස්සේ හොඳින් උතුරවගත්ත වතුර එකක් මම මේකට වක් කරනවා මේ උඩින් ගෝවා වලට උඩින්. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ටච් කරගන්න. දැන් මම මේක වහලා තියා ගන්නවා. විනාඩි 10ක් විතර තියාගන්න ඒ ඇති. දැන් මම මේ කෑම හදන්න ගන්නවා. හාල් ටිකක් අවශ්‍ය ප්‍රමාණයට, ටොමැටෝ සෝස් පැකට් එකක්, ලුණු ගෙඩියක්, සුදු ලුණු ගෙඩියක්, කැරට් අලයක්, සැලරි පිංචක්. පිංචක් කියන්නේ පොඩි කොළ කෑල්ලක්. ඒ වගේම මස්, අඹරපු මස් ග්‍රෑම් 500ක්. මේ අඹරපු මස් ඔයාලට හරක් මස් ගන්න පුළුවන්, බැටළු මස් ගන්න පුළුවන්. දැන් මම හාල් ටිකක් සෝදගත්තා, සැලරි ටිකක් කපා ගත්තා, කරපිංචා ටිකකුත් මම කපා ගත්තා හීනියට. ඒ වගේම සුදු ලුණු ගෙඩියත් මම කපා ගත්තා. කැරට් අලෙත් මේ විදිහට ගාගත්තා. දැන් මම මේ හාල් හොදපු භාජනයට හාල් ටිකත් එක්ක මේ කපාගත්ත දේවල් මම එකතු කරගන්නවා. කරපිංචා, කැරට් සහ සැලරි. ඊට පස්සේ මම ටොමැටෝ සෝස් එකෙමුත් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු එකතු කරගන්නවා මම මේකට. සූදුරු කුඩු හැන්දක් එකතු කරගන්නවා. මේ සැර නැති මිරිස් හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් ටිකකුත් මම එකතු කරගන්නවා. සැර අනුව ඔයාලා සැර මිරිස් සහ ගම්මිරිස් එකතු කරගන්න. මම සැර මිරිසුත් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් ගෝවා කොළ එක හරි හොඳින් ගෝවා කොළ ටිකක් තැම්බිලා තියෙන්නේ. හොඳටම උයනා වගේ තැම්බෙන්නේ නැහැ. මෙන්න මේ ගානට තමයි තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ මේ ගෝවා කොළ වල නාරටිය ටිකක් ඝනකම වැඩි. මම ඒකෙන්ද මේ නාරටි ඉවත් කරගන්නවා මේ විදියට. දැන් මම මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්නවා. හාල් සහ එළවලු දැන් හොඳින් අනාගත්තා මම මේ මිශ්‍රණය. දැන් මම මේකට එකතු කරගන්නවා අඹරපු මස් ටික.
දැන් නැවත මේ මස් එක්ක මේ හාල් සහ එළවලු 3-5 එක්ක අනාගත්ත මිශ්‍රණය එකතු කර ගන්නවා. මේ විදිහට නැවත අනා ගන්න ඕනේ, මිශ්‍ර කර ගන්න ඕනි හොඳින්ම. දැන් හොඳින් අනා ගත්තා. දැන් මම ගෝවා කොළ ගන්නවා එකින් එක. දැන් මේ අනාගත්ත මිශ්‍රණය හාල් එළවලු සහ මස් මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට තියාගෙන මේ ගෝවා කොලේ මේ විදිහට නමනවා. නමලා හොඳින් රෝල් කර ගන්නවා මේ විදිහට. මේ විදිහට තමයි මේ හාල් මස් ඔක්කොම ටික මෙහෙම තියලා ගෝවා කොලේ තියලා කවර් කරගන්න ඕනේ. මම තව එකක් පෙන්නන්නම් මේ විදිහට. හොඳින් මේ විදිහට කවර් කරගන්න ඕනේ අර මිශ්‍රණය ගෝවා කොළ ඇතුලේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්ලේට් එකකට තියාගන්න. දැන් මම සෝස් පෑන් එකක් ලිපෙන් තියලා මේකට එකතු කරගන්නවා තෙල්. ඔයාලට කැමති තෙල් එකක් එකතු කරගන්න, පොල් තෙල්, ඔලිව් ඔයිල්, වෙජිටබල් ඔයිල් ඕන එකක්. දැන් මම මේකට බී ලූණු ටිකක් එකතු කරගන්නවා චූටියට කපාගෙන. මේ වෙලාවේදී මම සැර නැති මිරිස් තේ හැන්දක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේ විදිහට ඉතිරි සෝස් ටික එකතු කරගන්නවා මේ තෙල් එක්ක. ඊට පස්සේ මේ තෙල් එක්ක හොඳින් ටෙම්පරාදු කරගන්නවා බීලුණුත් එක්ක. දැන් මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ හොඳින්ම සෝස් ටික දිය වෙනකන් මේ විදිහට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම මේක ගොඩාක් වතුර උතුරවන්නේ නැහැ. ටිකක් යන්තම් වතුර ටික උතුරනකොට මේ විදිහට හැඳි ගාලා දැන් මම මේ ඔතාගත්ත ගෝවා කොළවල ඔතාගත්ත බත් මේ විදිහට හිමින් අඩු කරනවා. මේ විදිහට ඔක්කොම ටික මම අඩු කරගත්තා ලස්සනට. දැන් මම මේකට වතුර දාන්නේ ටිකක් වෙලා මේ විදිහට තැම්බෙන්න වහලා මම තියනවා. දැන් තැම්බිලා තියන්නේ චුට්ටක්. දැන් මම මේකට වතුර මේ ඔතාගත්ත ගෝවා කොළ වැහෙන තරමට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ ඉදෙන්න තියෙනවා. ඔන්න දැන් හොඳින් ඉදිලා තියන්නේ. ගොඩාක් ඉසම තියාගන්න නැහැ. ගොඩාක් හොදි තියාගන්න නැහැ. ටිකක් හින්දෙන්න තමයි උයාගන්නේ. ටිකක් හොදි ගතිය තියෙන්න අවශ්‍ය නම් ඔයාලට ඒ විදිහට ටිකක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් රස බලන්නයි යන්නේ. මම නම් රස බලන්නේ නැහැ මස් කන්න නැති හින්දා.
මේ විදියට උතාගත්ත මස් එක්ක බත් මම දෙකක්ම පිඟානකට ගත්තා. ඊට පස්සේ ඔන්න ගෙදර අය මේ විදිහට මේ ප්‍රූෆ් මෙමුලේ රස බලන්නයි යන්නේ. බලමු මොනවද කියන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට රස බලනවා. ගොඩක් රසයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට කෑම හදන්න. මේ වගේ කෑම නිතරම ඊශ්‍රායල් ගෙවල් වල හදනවා. මේක වැදගත් වෙනවා ගොඩක් වෙලාවට කෙයා ගිව කරන අයට. මේක හරිම විශේෂ කෑමක් මේ යුදෙව්වන්ගේ. ඉතින් ඔයාටත් වෙලාවක් තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ කෑම හදන්න. ප්‍රූෆ් මෙමුලේ හදලා රස බලලා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කෑම එකත් කොයි විදිහට රසට තිබුණද කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න ශ්‍රියන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකත් එක්ක මේ වගේ ඊශ්‍රායල් වල හදන රස කෑම හදන්න ඔයාටත් ඉගෙන ගන්න ගමන් හීබ්‍රුත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා එන්නම් හැම දිනාටම සුබ දවසක් වේවා.